right ගාන බලමු. ගාන දීලා තියෙනවා A හා B යනු නියදී අවකාශයක වූ සිද්ධි දෙකක් යයි ගනිමු. PA දීලා තියෙනවා PAB දීලා තියෙනවා PBA දීලා තියෙනවා right. ඊට පස්සේ අහනවා PB සහ PA මේල B හොයන්න කියලා තියෙනවා right. අපි ගාන දීලා තියෙන තොරතුරු ටික ලියාගමු. PA මනත ඒ සිදුවීමේ සම්භාවිතාව දීලා තියෙනවා 5න් 1යි කියලා. PAB දීලා තියෙනවා 10න් 1යි කියලා. PBA දීලා තියෙනවා 10න් 3යි කියලා right. ඔහමනේ දීලා තියෙන්නේ. දීලා අපෙන් අහනවා P B කීයද කියලා අහනවා. P A මේල B කීයද කියලා අහනවා. හොඳයි. එතකොට දැන් බලන්න. PB හොයනවා අහනවානේ. එතකොට PB සම්බන්ධ කරගන්න පුළුවන් මොකක්ද කොතනින්ද මේ ගානේ? PB කෙනෙක් එනවා මෙන්න මෙයා ගත්තොත්. කවුද මේ අතරම මේක ගාන කියවන්නේ කොහොමද මේ ලීල් තිනෙක් කියවන්නේ කොහොමද? PAB. B සිදුවන බව දන්නේ නම් එහෙම නැත්නම් P සිදුවන බව දී යත්නම් A සිදුවීමේ සම්භාවිතාව. B සිදුවන බව දී යත්නම් එහෙම නැත්නම් B සිදුවන බව දන්නේ නම් A සිදුවීමේ සම්භාවිතාව. හොඳයි. ඕකම තමයි මේ තියෙන අනිත් පැත්තට. BA කියන්නේ මොකද්ද? A සිදුවන බව දී යත්නම් හෝ A සිදුවන බව දන්නේ නම් B සිදුවීමේ සම්භාවිතාව. කැමති විදිහට කියන්න. right. එතකොට PB කෙනෙක් එන්නේ කොතනින්ද? මෙතන ඉන්නේ. කොහමද එන්නේ? මෙයා අපිට විස්තර කරලා ලියන්න පුළුවන්. PAB එක ලියන්න පුළුවන් අපිට PA ඡේදන B යට PB කියලා. right. PA ඡේදන B යට PB. මෙතන යනවා දැන් PA ඡේදන B යට PB කියලා කිව්වම අපි PA ඡේදන B දන්නේ නැහැ. PB දන්නෙත් නැහැ. හරි. PAB සමාන PA ඡේදන B යට PB. PB දන්නෙත් නැහැ. ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ. PA ඡේදන B දන්නෙත් නැහැ. එහෙනම් එතනින් ගියා කියලා අපිට ගාන ඉස්සරහට අරන් යන්න විදිහක් නැහැ. මෙයා ගමු. මෙයා ගත්තම මොකද වෙන්නේ? PB ඡේදන A යට PB. PA PA දීලා තියෙනවා. හරි. අන්න මෙතනින් මොකක් හරි පොඩි මේකක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද PBA දීලා තියෙනවා. PA දීලා තියෙනවා. මේක විස්තර මේ ප්‍රසාරණය ලිව්වා මෙන්න PA ඡේදන B යට PA අපිට PA දීලා තියෙනවා. එතකොට B ඡේදනය අපිට හොයාගන්න පුළුවන්. right. හරි. එහෙනම් එතනින් ගාන අරන් යන්න. PBA කියන එක මට ලියන්න පුළුවන්. PB ඡේදන A යට PA කියන මේක තමයි සූත්‍රය. හරි. මේක තමයි වලට තියරි එකේදී උගන්වන්නේ. right. තියරි එකේ උගන්වන්නේ මේක. එතකොට PBA කියන එක මට ලියන්න පුළුවන් 3 බෙදීම 10 කියලා සමානයි PB ඡේදන A යට PA මට ලියන්න පුළුවන් 5න් 1යි කියලා. right. 5න් 1යි කියලා. හරි. කෙලින්ම සූත්‍රය ලිව්වා සූත්‍රයට ආදේශ කරා. මෙතනින් මට B ඡේදන A උක්ත කරන්න පුළුවන් මේක හරස් ගුණ කරලා. 3 බෙදීම 10 වතාවක් 1 බෙදීම 5. right. ඔතනින් එනවා මට PB ඡේදන A එනවා 3 බෙදීම 50ක්. right. PB ඡේදන යාව 3 බෙදීම 50ක්. හරි. දැන් අපිට PB නේ ඕන. දැන් PB ආවේ කොතනින්ද? මෙයාගේ. මෙයා ගණ්ඩයක්දී ආපු ප්‍රශ්නේ මොකද්ද? A ඡේදන B දන්නේ නැතුව. දැන් අපි B ඡේදනය හෙව්වා. B ඡේදනය සමාන නම් මොකද්ද? A ඡේදන B. B ඡේදනය සමාන 50න් 3යි නම් A ඡේදන B අපිට දාන්න පුළුවන් 50න් 3යි කියලා. හරි. එහෙනම් මේ සූත්‍රෙම මෙන්න මේ අපි යොදපු සූත්‍රෙම මෙයාට නේදුවේ. මේක මෙයාට යොදමු. හරි. එහෙනම් මෙතෙන් දාන්න කමන්නේ. PAB මම දානවා
PA ඡේදන B යට PB කියලා. right? එහෙනම් PAB මම දන්නවා 10න් 1යි කියලා. සමානයි PA ඡේදන B කියන්නේ PA ඡේදන B කියන්නේ PB ඡේදන මේනේ. ඒමනේ. එහෙනම් 3 බෙදීම 50යි කියලා ගමු. යට ඉතුරු නම් PB. right? එහෙනම් PB සමානයි මෙතන ඉතුරු නම් 3 බෙදීම 50 වතාවක් මේක 10න් ගුණ කරනවා. right? එතන 5යි කියනවා. එහෙනම් 3 බෙදීම 5යි. right? ඔන්න PB ට උත්තරේ මොකද්ද? මෙතන ලියුවම් පේනවනේ. PB සමානයි 3 බෙදීම 5යි කියලා උත්තරය ආවා. හරි? ඔන්න PB ට උත්තරේ හෙව්වා. දැන් අපෙන් දැන් PB හරි. දැන් අපෙන් අහනවා PA මේල B. PA මේල B. PA මේල B හොයන්න පුළුවන් කොහොමද? PA මේල B ගේ ප්‍රසාරණය දාන්න. PA ධන PB වින PA ඡේදන B. හරි? මේකනේ සූත්‍රය. තියරි පන්ති උගන්වන සූත්‍රය උග. PA මේල B සමාන PA ධන PB ඍණ PA ඡේදන B. right? එහෙනම් අපෙන් අහන්නේ PA මේල B සමානයි මේක මෙතනින් වෙන් කරගන්න. නැත්නම් පැටලේ වලට. PA මේල B PA කියන්නේ අපි හෙව්වා ගානේ දීලා තිබ්බ 5න් 1යි. PB කියන්නේ අපි හෙව්වා 3 5න් 3යි. A ඡේදන B කියන්නේ B ඡේදනේ 3 බෙදීම 50යි. right? මේක සුළු කරන්න. පොදු හරයක් එනවා 50න් 10 ධන 30 ඍණ 3. කොහොම නේද? එතකොට මෙතන එනවා 50න් 40යි 40න් 3ක් ගියාම 37යි. 50න් 37. ඔන්න ඔච්චරයි ගානේ තියෙන්නේ. හරි? PB හෙව්වා. PB හොයන්න යද්දී අපි දැන් මෙතන මේක ප්‍රසාරණය දැම්මා. BA ගේ ප්‍රසාරණය දැම්මා. PBA ගේ ප්‍රසාරණය අරගෙන PA ඡේදන B ගත්තා. A ඡේදන B අරගෙන මෙයාට ප්‍රසාරණය දාලා PB ගත්තා. ඊට පස්සේ PA මේල B අහලා තියෙනවා. PA මේල B ප්‍රසාරණය දැම්මා. සියලු පද ටික අපි දන්නවා ප්‍රසාරණය දාගෙන ආදේශ කරලා සුළු කරනවා. ඔච්චරයි. ගාන ওই විදිහට හැදුවා නම් ලකුණු 25ක් නිකම් මේ බොහොම ලේසි ගානක්. තියරි මතක තිබ්බනම් මෙතන මේ සූත්‍ර ටික මතක තිබ්බනම් නිකම්ම ලකුණු 25ක් ගන්න පුළුවන්. ඔච්චරයි ගාන.